ඉස්සනවා කරලු නූඩ්ලස් එක හදාගන්න ගමන් ඉන්නේ. දැන් තා පොඩ්ඩක් තේරුනේ. ඔයාලටදී කවුනේව පට්ටපඩි. හෙලෝ ගයිස්, ඉතින් අද අපි යන්නේ ඔමිස්ස කියන කන්දේ හයික් එකක්. ඉතින් වෙනදාගේ මාත් එක්ක අද ජනිත් එකතුලා ඉන්නවා අපි හයික් එක යන්න. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධ එකක් නෙමෙයි. ගොඩක් මිනිස්සු දන්නේ නැහැ. ඉතින් ගමේ මිනිස්සුවත් දන්නේ නැහැ. ඉතින් අපි හොයාගෙන පාරවල් හොයාගෙන යන්න තමයි මේ පිටත් වෙන්නේ. අපි බයික් එක ආරක්ෂිත තැනකින් නවත්තලා අපේ ගමන පටන් ගත්තා. ඉතින් මේ දවස්වල තියෙන වැස්ස හින්දා ගල් ඔක්කොම වගේ ලිස්සනවා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි උඩ නැගගත්තේ. ඉතින් පට්ට කට්ටක් කාලා පළවෙනියට හම්බෙන කඳු මුදුනට නැගගත්තා. වටේ වහිනවා. අපි භාගයේ දුර ඉන්නේ. ආය යන්න දින උඩට. අපි ඔව් සාමාන්‍ය භාග ඒ කියන්නේ එක කන්දක උඩට ඇවිල්ලා ඉන්නේ. තව කන්දක් තියෙනවා ඒකත් නගින්න ඕනේ. ඉතින් මේකෙන් පස්සේ තමයි ඒක නගින්න තියෙන්නේ. මේ හරි තෙමෙන්නේ නැහැ ෂේප් එකකින් ඉන්න පුළුවන් ඒ වුණාට මේ හරි ගල දිගේ අර වහින වතුර ඒව ගලාගෙන එනවා. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි උයා ගන්න එක. මේ රෙද්ද වැස්සක් ඇවිල්ලා දර ටික ඔක්කොම ඒ කියන්නේ මේ අපි කඩාගෙන පොඩ්ඩක් ඇතුළට දාගත්තා. ඒකත් හොඳටම තෙමිලා තියෙන්නේ. උයන්නේ කියන්නේ කොහොම හරි එහා පැත්තේ ගලක් තියෙනවා. ඒකේ යටට තියෙන දර ටිකක් හරි අරගෙන නූඩ්ලස් එක හදා ගන්න ඕනේ කොහොම හරි. ගල් හොයන්න ගිහිල්ලා අන්තිමුණා. දැන් තා පොඩ්ඩක් මේ උනේ. ඕ වෙනවා. ගයිස් ඉතින් අපි නූඩ්ලස් එක හදාගන්න කියලා තමයි හදන්නේ. වටේටම වහිනවා. පින්නකට වගේ මේ හරි දර ටිකක් තිබ්බා. ඊට පස්සේ අපි ඒව පත්තු කරගෙන දැන් නූඩ්ලස් එක හදන්න තමයි යන්නේ. ඉතින් ටික හොඳට පත් වෙනවා. යාළුවනේ පට්ට කට්ටක් කාලා අතට ලිපත් මේව කරලා නූඩ්ලස් එක හදාගත්තා. ඔයාලටදී කවුනේව පට්ටපඩින් බලලා යන්නේ. හැබැයි මේ වැස්සට ගල ලිස්සනවා සපත්තු ඔක්කොම ලිස්සනවා බෙල්ල කඩාගෙන යනවා. ඔයාලට පෙන්නන්නම් මේ ගලේ view එක කොහොමද කියලා. ජනිය පොඩ්ඩක් පෙන්නන්නද? ඒ කියන්නේ වැස්ස තියෙනවා අවුලක් නැහැ guys. පොඩ්ඩක් එකෙන් එළියට ඇවිල්ලා ඔයාලට පෙන්නන්න. දැක්කද? පොඩ්ඩක් කරේ ලිස්සුවොත් බිම තමයි. අපි හිතුවේ නෑ දැම්ම වහි කියලා හවස් වෙන්න වහි කියලා තමයි හිතුවේ. වහි කාලේනේ. මේ මෙතන දෙන්නේ නෑ. ෂේප් එකකින් ඉන්න පුරා. අර අතරින් නා වේනත්. ඉතින් මේ වගේ වීව් එකක් තමයි තියෙන්නේ මෙතනට. මේවනම් ඉතින් බණ්ඩක් වගේ ලිස්සන. ඉතින් වැස්ස පෑයුවා. අපි බෑග් ටිකත් අරගෙන දැන් ඔහොම ඉතුරු කන්දට යන්න හදන්නේ. මේ දවස්වල ගයිස් හවසට තමයි වැස්සේ. අපි උදේ ආව හින්දා දැන් උදේ වැස්ස. ආද මේ මානහුකටම වතුර ඇట్లా තියෙනවා.
අල්ලමින් යන්න බෑ ගයිස්. මොකද ඉතින් ලිස්සන් wahyu. Aduh, agak ini. අපි දෙන්නම කැලේ ඇතුළට ආවා. ගොඩක් කැලේ ඇතුළේ ඉන්නේ. මේ හරියට තියෙන ලොකු ගල් ගුහාවක්. අරු ඒකට යන්න පුළුවන්ද කියලා බැලුවා. උඩටම තෙමෙනවා. අපි දැන් ඒ හරි ළඟ විකට හදෙනවා. අරු try එකක් දෙනවනේ පුදුමයි. ජානිය බලාගෙන. ඉස්සරවා. උඩටම නැග්ගා. පොර නැග්ගා. ඉතින් වැස්ස නිසා ගල් හොඳටම ලිස්සනවා. ඉතින් මාත් කැම එක පැත්තකින් තියලා ජනින් නැග්ග ගල් උඩට නැග්ගා. හොඳටම තිබුණා. තව උඩ ගල් ගුහාවකට නැග්ගා අරු අතරින් නගිනවා. අම්මෝ. මොනවද? යා කැමි ගනමු. මට බය බං සරපේ විදි. ලෙම්මරු. අන්න. මම අපි ආයේ මෙතන ඉන්නේ. ගයිස් කකුල තුවාල වුණා. වතුරක් ගෙන බැලුණා නේ. වතුරේ කපේ අතන දීලා ආවේ. දැන් ආජි කරලා දෙන්න. උයි පල්ලෙහාට ගිහිල්ලාම තමයි කන්නේ. වතුර වගේ දේවල් දාලා ඉන්නේ. මේ ජැකට් එක ගන්න බැරිද? මේ ලිස්සන. මේ යකින් පුළුවන් එක කියලා කියන්නේ. හොඳටම තිබුණා ගයිස්. ඒ ඉඳලා අගට එනකම තෙවිලා ඉන්න මඩ ගාලා මඩ නාලා ඉන්න. අපි ගල උඩටම යන්න හිතාගෙන ඉන්නේ. පොලිසයි. මාරම දුෂ්කර මාර්ගයක තමයි යන්නේ. ඒක මෙතනට යන්න පාරක් නැහැ. අපි පාරවල් හද යන්නේ. බලාගෙන. යාළුවනේ අපි මාර කට්ටක් කාලා ඉතින් මේ හරියට එන්නේ නැහැ. කටු ඇනගෙන අපි ආවා උඩටම ආවා. ඉතින් පස්සේ තෙමීගෙන නාලා වැඩ නැහැ.
ඉතින් ලංකාවේ ඕන තරම් ඇති මේ වගේ සුන්දර දැන්. දැන් අර තෙමිලා වාට දැන් හොලම් පාරක් වෙන සනීප හොලම් පාර. අපි ඉන්නේ උසම තැන. මොකද කියලා තියෙන්නේ? අපිට හිතලා අපි හොඳටම දෙමුණා. ගයිස් අපි උඩම දැන් ඉන්නේ මාරම හුලඟක් එනවා. ඉතින් මේ සැප ආය ගන්න බෑ ඉතින්. ඉතින් මේ වගේ සබාදාම විඳින්න. ඉතින් ඒක විඳින එක දන්නේ හයිකයක් කරගෙන මොකද කියන්නේ? ආයි හම්බ වෙන්නේ. ඔව් ආයෙත් අපි වීඩියෝ එකකින් හම්බ වෙමු. මේ වගේ ලස්සන වීඩියෝ එකකින්. ඉතින් අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ටිකටම අපේ channel එක තිකලා දින්න. වීඩියෝස් බලන්න. ඉතින් අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.